Que me soltaste cuando más necesitaba aferrarme. Apostaste, me obligaste a buscar en otras partes amor. Oh, yo sé que en ese escenario igual jugué mi papel. පළවෙනි රාජාවලියේ පොතේ 18 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි පදයේ කියනවා සත්වෙනි වර ඔහු කතා කොට මිනිසෙකුගේ අතක් මෙන් කුඩා වලාකුළක් මොහොතින් නැගී එන්නේ කීවේ ඔහුද වැස්ස ඔබ නොවලක්වන පිණිස ඔබගේ රථය සූදානම් කරගෙන ගිය මැනවයි කියලා කීවේ මගේ සහෝදර සහෝදරි එලියා දිවසිවරයා yo pidiendo tanto de ti, tanto de mí, tu mano era mi fe, mi propia piel. Y de repente me soltaste cuando más necesitaba aferrarme. Apostaste, me obligaste a buscar en otras. හැබැයි එලියා දිගටම යාඥා කරා. 7 වෙනි වාර ඒ මිනිසයා ඇවිල්ලා කියනවා දැන් නම් පොඩි වලාකුලක් වගේ එකක් මුහුදෙන් නැගී එනවා කියලා. මගේ සහෝදර සහෝදරිය අපේ යාඥාවේ තියෙන්න ඕනේ අඛණ්ඩතාවය. මේ කොටසේ මතක් කරනවා කිසිම ලකුණක් නැති වෙලාවෙදිත් දෙවියන් වහන්සේට කන්නලව් කරන එක යාඥා කරන එක උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. කිසිම හේතුවක් නැහැ ලකුණක් නැහැ පේන තෙක්මානක කිසිම හෝඩුවාවක් නැහැ සලකුණක් නැහැ. ඒ වගේ අවස්ථාවක ඔබයි මමයි මොනවද කරන්නේ? අපිට දේව වචනේ උගන්වන්නේ ඒ වෙලාවටත් යාඥා කරන්න. මොකද දෙවියන් වහන්සේට පුළුවන් නැති තැන් වලින් දේවල් ඇති කරන්න. වර්ෂාව නැති තැනින් වර්ෂාව ඇති කරා. මේ එක මිනිසෙක්ගේ යාඥාව කරනකොටගෙන දෙවියන් වහන්සේ වියලිලා තිබිච්ච දේශයට නැවත ඒ ශාස්ත්‍රීයත්වයේ ගෙනාවා. ඔබගේ මගේ ජීවිතේ අද කොයි වගේ අවස්ථාවක්ද පහු කරන්නේ? ආත්මික ශාස්ත්‍රීයත්වයේ අපි බලාපොරොත්තු වෙනවද? එහෙනම් අඛණ්ඩව යාඥා කරන්න. ඒ අඛණ්ඩ යාඥාවට දෙවියන් වහන්සේ උත්තර දුන්නා. ඉතින් මගේ සහෝදරයා සහෝදරිය එදා කිසිම ලකුණක් නැති වෙලාවෙදිත් එලියා යාඥා කරා. ඔබ